අපි යමු එහෙනම් අද මිහින්තලේ වදින්න. දැන් අපේ සූ සැටලින් හරිය පහු කරගෙන යනවා. ඉස්සරහට තියෙනවා පාකින් එක. ඉතින් අපේ වාහනේ පාක් කරලා යන ගමන් කතා කරමු. එහෙනම් අපි ගමන පටන් ගමු. පොසොන්පුවයි කිව්වම හැමෝටම මතක් වෙන්නේ මිහින්තලේ. ඉතින් ගොඩාක් මැදිපතුන් දැන් මේ වෙද්දී පැමිණෙමින් සිටිනවා. ඉතින් අපි උදේ යන නිසා ගොඩාක් කට්ටිය හිටියේ නෑ. ඉතින් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ධර්ම දායාදය ලබා දුන් මේ පින්බිමට අපට එන්න ලැබීම ලොකු වාසනාවක්. ඉතින් දැන් අපි උඩට ඇවිල්ලා ඉන්නේ අපිට පේනවා ඒ උතුම් පින්බිම. ඇත්තටම කිව්වොත් මිහිඳු මහරහතන් වහන්සේ ආකාශයෙන් වැඩමකොට එදා ඒ දේවානම්පියතිස්ස රජුරු මුණ ගැහුණු සිද්ධිය අපි දන්නවා. ඉතින් ඒ රජුරු මුණ ගැහුණු ස්ථානය තමයි මේ අම්බලස්ත භූමිය. ඒ භූමියේ පිහිටි මේ සෑරජාණන් වහන්සේ අපි හඳුන්වන්නේ සේල සෑරජාණන් වහන්සේ කියලා. ඉතින් ඒ භූමිය තමයි මේ ස්ථානය. ඉතින් ඒ ස්ථානය අපි වන්දනා කරලා දැන් අපි යනවා උඩ පිහිටි මහසෑයටත්. ඒ අසල තියෙනවා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මිහිඳු සෑරජාණන් වහන්සේ. ඉතින් අපි වන්දනා කරන්න උඩට යමු. මේ උතුම් මහසෑරජාණන් වහන්සේගේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩෙන්නේ. ඉතින් අපි සුවදති පිච්චමල් පූජා කළා. ඒ පින ඔබට අනුමෝදන් කරනවා. දැන් අපි යමු මිහිඳු සෑය පැත්තට. ඉතින් මේ පේන්නේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑරජාණන් වහන්සේ. මේ විදිහට කන්දක් මුදුනේ සෑරජාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටින ස්ථානය නම් මිහින්තලයි. ඒ අපගේ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මහසෑය. ඒ අපට ධම්ම දායාදය ලබා දුන්නු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑයත් බැබලෙමින් පවතින මේ උතුම් භූමියට අද වගේ දිනයක ඇවිල්ලා වන්දනා කරන්න නැත්නම් ඒක ලොකු වාසනාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ අපිට ඈතින් පේන්නේ අනුරාධපුරය. මහා සෑරජාණන් වහන්සේ ඇතුළු ඒ සෑරජාණන් වහන්සේලා ඉතාමත් ලස්සනට මේ මිහින්තලයට පේනවා. ඉතින් දැන් අපිට පේන්නේ ආරාධනා ගල. මේ ස්ථානයට ආරාධනා ගල කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ දේවනාම්පියතිස්ස රජුරවන්ට ධර්ම දේශනා කළාට පස්සේ දෙවියන්ට ධර්ම දේශනා කරන්න මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කරා. ඊට පස්සේ ඒ දෙවියන්ට ආරාධනා කරන්න කියලා සුමන සාමණේරයන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ මේ පිහිටේ ගල් පර්වතයට ගිහිල්ලා තමයි ඒ දසදහසක් සක්වල දෙවියන්ට ආරාධනා කළේ ඒ උතුම් ධර්මයේ අසන්න පැමිණෙත්වා කියලා. ඉතින් ඒ නිසා තමයි මේකට ආරාධනා ගල කියලා කියන්නේ. ඉතින් අපි වන්දනාමාන කළා. පුද පූජාවන් පැවැත්වුවා. දැන් අපි පිටත් වෙන්න සූදානම් වෙන්නේ.
ඉතින් දැන් අපි පල්ලහට බැහැගෙන යද්දී අපිට වම් අතින් පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ අෂ්ටඵල බෝධීන් වහන්සේ. ඉතින් අපි අෂ්ටඵල බෝධීන් වහන්සේත් වන්දනා කරගෙනම පිටත් වෙමු. ඉතින් දැන් අපි පිටත් වෙන්නයි සූදානම් වෙන්නේ. ඒතු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මේ පිම්බිමට අපගේ නමස්කාරය වේවා. අප රැස් කළ සියලු පින් සතුටින් අනුමෝදන් කරමි. සාදු 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 අනුමෝදාමි. නැවතත් මෙවැනි ලස්සන වීඩියෝකින් මන විසමු. දෙකට මෙවැනි වීඩියෝ නරබා පින් අනුමෝදන් වෙන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.